සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL සුමිත් අස්වැසුම අපේ YouTube channel එකට. මේ වීඩියෝ එකේ මම ඔයාලට ගෙනලා තියෙන්නේ අපේ අස්වැසුම් මුදල් අපේ බැංකුවට ලැබුණද නැද්ද කියලා ගෙදරදීම චෙක් කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අය රස්තියාදු වෙනවා බැංකුවට ගිහිල්ලා එයාලගේ පොත චෙක් කළා තමයි අස්වැසුම් මුදල් අපේ account එකට වැටුණාද කියලා බලාගන්නේ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ගෙදර ඉඳන්ම මං කියන මේ site එකට ගිහිල්ලා ඔයාගේ ID number එක දීලා site එකට සල්ලි වැටලාද කියලා චෙක් කරගන්න. site එකට සල්ලි වැටලා තිබුණොත් එතන මේ පෙන්නන දිනේට අපිට කිසිම ගැටලුවක් නැතුව බැංකුවට ගිහිල්ලා අපේ ඒ මුදල් ටික අපේ අතට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් වැඩි කතා නැතුව අද ගෙන වීඩියෝ එකට යමු. අපි වීඩියෝ එක යන කලින් වෙනදා වගේ මතක් කරන්න තියෙනවා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට subscribe button එකක් තියෙනවා. මෙන්න මේ සුදු පාට subscribe button එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට bell icon එකක් තියෙනවා. මේක උඩ නැවත touch කරලා මෙන්න මේ all කියන තැන දාගන්න. එතකොට අපි දාන අස්වැසුම් news ඔයාලට දවස ගානේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් වැඩි කතා නැතුව අද ගෙන වීඩියෝ එකට යමු අපි. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න ඕනේ. මේ වෙබ්සයිට් එකට එන්න අවශ්‍ය ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කමෙන්ට් එකක් විදිහට දාලා තියන්නම්. ඒ ලින්ක් එක පාවිච්චි කරලා මේ සයිට් එකට එන්න පුළුවන්. එතනදී මේ ලින්ක් එක වැඩ කරේ නැත්නම් ඔයාලට පුළුවන් Google එකට ගිහලා සර්ච් කරන්න iwms.wbb.gov.lk household search කියලා සර්ච් කරන්න. හරිද? මෙන්න මේ විදිහට සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහට සයිට් එකට එනවා. හරිද? සයිට් එකට ආවට පස්සේ මෙතනදී අපිට national ID card එක තෝරා ගන්න ඕනේ. මෙතන මේ පළවෙනි එකට ටික් එක දාගන්න. ටික් එක දාන් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ID number එක type කරගන්න. ID number එක කියන්නේ ඔයා දැනට අස්වැසුම ලැබෙන කෙනෙක් ඉන්නවනේ. අන්න එයාගේ ID number එක තමයි මෙතන type කරන්න ඕනේ. ID card number එක මෙතන type කරාට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා නිල් පාරින් search කියලා දෙනවා. මෙන්න මේ search කියන තැන ටච් කරන්න. එහෙම සර්ච් කියන තැන ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඇතුළට එනවා. මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ID එක අයිති කෙනාගේ සම්පූර්ණ විස්තරය. ඒ කියන්නේ බැංක් account එක verified වෙලාද, ඒ වගේම එයාගේ ID number එක, නම, ගම සම්පූර්ණ විස්තරයක් තියෙනවා. එතන පහළට එන්න මේ විදිහට. පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සයිට් එකට සල්ලි වැටලා තියෙන විදිය. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ තියෙන ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ලැබිච්ච එක 2026 ජනවාරි 28. ඒ කියන්නේ පළවෙනි මාසේ 28 වෙනිදා. ඒ කියන්නේ ඊයේ දවසේ තමයි හැමෝගෙම අස්වැසුම් මුදල් ලැබුණේ. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැහැ. ඒ වගේම ඔයාලටම ගිහිල්ලා සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. බැංකුවට ගිහිල්ලා අස්තියාදු වෙන්න දෙයක් නැහැ. මෙතන මේ වැටලා තියෙන දිනේට අනිවාර්යයෙන්ම අපිට අපේ මුදල් ටික ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට තමයි මේ සයිට් එකට ඇවිල්ලා චෙක් කරගන්න තියෙන්නේ. ආයි නැවත බැංකුවලට ගිහිල්ලා රස්තියාදු වෙන්න යන්න එපා. ඒ වගේම අස්වැසුම් මුදල් ජනවාරි මාසේ අස්වැසුම් මුදල් වැඩිහිටි දීමනා මේ වෙද්දි ලැබිලා තියෙනවා. ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් දැන් බැංකුවට ගිහිල්ලා ඔයාලට මුදල් ටික ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ සයිට් එකට ඇවිල්ලා මේක චෙක් කරගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මගේ WhatsApp number එක මේ වීඩියෝ එක පහළ description එකේ දාලා තියෙනවා. ඒ හරහා මාව contact කරගෙන ඔයාගේ ID number එක එවන්න. ඊට පස්සේ මම check කරලා ඔයාලට සල්ලි වැටලා තියෙනවද ඒ ගැන සම්පූර්ණ විස්තරයක් බලලා අරන් දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකදී හම්බෙදී හැමෝටම සුබ දවසක්.